සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. අපගේ ලොවදිනු චරිත YouTube නාලිකාව වෙත ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගනු ලබනවා. අද දින අප කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ එදා මෙදා තුර ලෝකයේ බිහි වූ වඩාත්ම ජනප්‍රිය ගායකයා වශයෙන් සැලකෙන මයිකල් ජැක්සන්. එසේත් නැත්නම් පොප් ගායන ලෝකයේ රජු පිළිබඳව. ඊට ප්‍රථම අපගේ ලොවදිනු චරිත YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්ලික් කර තබා ගන්නා ලෙසත් එමගින් ඉදිරියට අපගෙන එන ලබන සියලු තොරතුරු ඔබ වෙත ලබා ගැනීමට හැකිවන අතර තවත් කෙනෙකුට දැක බලා ගැනීමට ෂෙයා කිරීමටත් ලයික් කර කමෙන්ට් කිරීමටත් අමතක කරන්න එපා. පොප් රජු ලෙස බොහෝ විට හඳුන්වනු ලබන මයිකල් ජැක්සන් සංගීත ඉතිහාසයේ වඩාත්ම බලගත් සහ කීර්තිමත් චරිතයක් කියලා අපිට කියන්න පුළුවන්. මයිකල් ජැක්සන් කියන්නේ තවත් එක් ගායකයෙක් විතරක් නෙවෙයි. ඔහු විසින් ඇති කරන ලද සංගීතයේ නවතම සංගීතමය සංස්කෘතියක්, ජනප්‍රිය සංගීත කලාවක් වගේම ඔහුට ආවේනික වූ නර්තන ශෛලියක් තුළින් රසික ජනතාව අමන්දානන්දයට පත් කිරීමට හැකි විශිෂ්ටයෙක්. එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රියකට නැත්නම් ජනප්‍රිය සංගීතයට ඔහුගේ දායකත්වය හුදෙක් විනෝදාස්වාදයට පමණක් සීමා වුණේ නැහැ. ඔහු පොප් සංගීතයේ සීමා මායිම් අභිබවා යමින් ලෝකපුරා සංගීත ප්‍රේක්ෂකයින් නැවුම් මානයක් දක්වා ගෙන යාමට සමත් වූ අයෙක් කියලා හඳුන්වා දීමට පුළුවන්. අද දින අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජැක්සන්ගේ ළමා අවධිය සහ ජීවිතය, සංගීත ශාස්ත්‍රයට පිවිසි ආකාරය සහ ඔහුටම ආවේනික සංගීත රටාවක් ලොවට හඳුන්වා දීම, ජැක්සන්ගේ සමාජ සත්කාර වැඩසටහන්, ඔහු සංස්කෘතියට කරන ලද බලපෑම, ජැක්සන්ගේ ජීවිතයේ අඳුරු පැතිකඩ සහ සංගීත අනන්‍යතාවය යන කරුණු පිළිබඳවයි. මයිකල් ජෝසප් ජැක්සන් 1958 අගෝස්තු 29 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානාහි ගැරී නම් වූ නගරයේ උපත ලබනවා. ජැක්සන්ගේ පියා ජෝසප් ජැක්සන් තරමක් දැඩි චරිතයක් වුණු ඔහු වානේ කම්හල් සේවකයෙකු විදියට වැඩ කළා. ඔහුගේ පවුලේ දරුවන් 10 දෙනෙක් හිටියා. මේ කතානායකයා ඉන්න අටවැන්නා. මයිකල්ගේ තාත්තා අවශ්‍ය වුණා ඔහුගේ දරුවන්ගෙන් සමන්විත වූ සාර්ථක සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීමට. එහි ප්‍රතිඵලයක් වශයෙන් පියාගේ මඟ පෙන්වීම යටතේ මයිකල් සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයන් 1964 දී ද ජැක්සන් 5 නමින් සංගීත කණ්ඩායමක් පිහිටුව ගත්තා. තරුණ වියේදී මයිකල්ගේ අසාමාන්‍ය ගායන හැකියාවන් සහ ආකර්ශනීය නර්තන විලාසයන් සමගින් I Want You Back සහ ABC වැනි ජනප්‍රිය ගීත සමගින් කණ්ඩායම ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුණා. වෘත්තීය ජීවිතයේ ඉදිරි ගමන. ජැක්සන් 5 අතිශයින් සාර්ථක වුණොත් අවසානයේ මයිකල්ගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට හේතුවක් වුණේ ඔහුගේ ස්වාධීන ගී නිර්මාණයන්. 1979 දී ඔහු Off the Wall නමින් ගීත ඇල්බමයක් නිකුත් කළා. එය ඒකපුජ්‍යර කලාකරුවෙකු බවට ඔහුගේ පරිවර්තනය ආරම්භය සනිටුවන් කළා. මෙම ඇල්බමේ පොප් සහ ඩිස්කෝ මිශ්‍රණයක් ඇතුළත් වූ අතර Don't Stop Till You Get Enough සහ Rock With You වැනි ජනප්‍රිය ගීත ඇතුළත් වුණා. එය විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් විසින් තදින් වැළඳගනු ලැබුවා. 1982 දී මයිකල් ජැක්සන් විසින් එතෙක් මෙතෙක් සියලු කාලයේදීම වැඩියෙන්ම අලෙවි වූ ගීත ඇල්බමය වන ත්‍රිලර් නිකුත් කිරීමට සමත් වුණා. එයට බිලී ජීන්, බීට් ඉට් සහ ත්‍රිලර් යන අතිශය ජනප්‍රිය ගීත ඇතුළුව ගීත 17ක් ඇතුළත් වුණා. මෙම ගීත සඳහා වූ වීඩියෝ සංගීතයේ විප්ලවීය ලෙස වෙනස් කළ අතර නර්තනය සහ ගීතය ඇතුළේ නිර්මාණය කළ රූපමය කාව්‍ය මීට පෙර කිසිදා නුදුටු ආකාරයකින් ඉදිරිපත් කිරීමට සමත් වුණා. විශේෂයෙන් ට්‍රිලර් සඳහා වූ වීඩියෝව සංස්කෘතික සංසිද්ධියක් බවට පත් වූ අතර එය එදා මෙදා තුර බිහි වූ විශිෂ්ට සංගීත වීඩියෝ වලින් එකක් ලෙස හඳුන්වා දීමට හැකියි. සංගීත නවෝත්පාදනය සහ විලාසය. මයිකල් ජැක්සන්ගේ සංගීතය නව්‍ය ශබ්ද පරිපාලනයන්, පොප් ගායන ශෛලිය සහ සිත තුළට තදින් කාවැද්දීමේ හැකියාව වැනි ලක්ෂණ වලින් සමන්විත වුණා. සංගීත නිෂ්පාදනයේ අති නවීන තාක්ෂණය භාවිත කිරීම සහ ගායන පරාසය සමග ඒකාබද්ධව පොප් සංගීතය සඳහා වූ නව ප්‍රමිතියක් සැකසීමට එමගින් හැකි වුණා. ජැක්සන් විසින් මූන් වෝක් සහ රොබෝ වැනි නර්තන විලාසයන් මගින් වඩා වේගවත්ව ජනතාව වැළඳගත් අතර ඒ අතරින් ඔහුගේ අත්සන හා සමාන නර්තන ශෛලිය වඩාත් කැපී පෙනීමට ලක් වුණා.
මයිකල් ජැක්සන් සංස්කෘතිය කෙරෙහි ඇති කරන බලපෑම සංගීතය හා නර්තනයෙන් ඔබ්බට විහිදී ගියා. මීට පෙර සුදුසමක් සහිත කලාකරුවන්ගේ රජදහනක් බවට පත්ව තිබූ වේදිකාවක් වන MTV නාලිකාවේ නැතුවම බැරි පළමු කළු ජාතික කලාකරුවන්ගෙන් කෙනෙක් බවට පත්වීමට හැකි වුණා. මෙය කළු ජාතික කලා ශිල්පීන්ට දොරටු විවෘත කළා පමණක් නෙවෙයි, ප්‍රධාන ධාරාවේ ප්‍රේක්ෂකයින්ට වඩාත් විවිධාකාර සංගීත පරාසයක් ඉදිරිපත් කිරීමටද උපකාරී වුණා. එමෙන්ම කලාකරුවෙකු ලෙස මෙතෙක් ලොව සුබ සාධන කටයුතු සඳහා වැඩිම පරිත්‍යාග ලබා දුන් අය ලෙස පෙන්වා දීමට පුළුවන්. ජැක්සන් ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාවටම විවිධ පුණ්‍යායතන සහ සුබසාධක අරමුණු සඳහා සහාය වුණා. ඒ අතර ඔහුගේම පුණ්‍යායතනයක් ලෙස හීල් ද වර්ල්ඩ් පදනම හඳුන්වා දීමට පුළුවන්. දරිද්‍රතාවය, රෝග සහ ළමා අයිතිවාසිකම් වැනි සමාජ ගැටලු ගැන කතා කිරීමට ඔහු තම වේදිකාව භාවිත කළ අතර දරිද්‍රතාවය සහ සමාජීය වශයෙන් දැනුවත් කලාකරුවෙක් ලෙස ඔහුගේ අනන්‍යතාවය තව දුරටත් ශක්තිමත් කිරීමට සමත් වුණා. මතභේද සහ අභියෝග. ඔහුගේ අතිමහත් සාර්ථකත්වය නොතකා මයිකල් ජැක්සන්ගේ ජීවිතය මතභේදාත්මක හා පෞද්ගලික අභියෝග වලින් පිරී ගිය එකක් වුණා. ඔහු පුරාවෘත්තයක් බවට පත්වීමෙන් පසු ඔහුගේ වෙනස් වන පෙනුම, පෞද්ගලික සම්බන්ධතා සහ ළමා අපයෝජන චෝදනා සම්බන්ධයෙන් වඩාත් කතාබහට ලක් වුණා. 1990 දශකයේ අගභාගයේ සහ 2000 දශකයේ මුල් භාගයේදී මාධ්‍ය තුළ මෙවැනි මතභේදාත්මක ක්‍රියා වැඩි වශයෙන් ප්‍රචාරණය වුණා. 2005 නඩු විභාගයේදී ඔහු සියලු චෝදනාවලින් නිදහස් වුණත් ඒ වන විටත් ඔහුගේ කීර්ති නාමයට මෙම සිදුවීම් කළු පැල්ලමක් එක් කර තිබුණා. ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේදී ජැක්සන් සෞඛ්‍ය ගැටලු සහ මූල්‍ය ගැටලු සමග පොරබදමින් සිටියා. ඔහු ආදරණීය චරිතයක් ලෙස රැඳී සිටියත් වැරදි හේතුන් මත බොහෝ විට මහජන අවධානයට ලක් වුණා. 2009 දී සිදු වූ ඔහුගේ හදිසි මරණය රසිකයන් සහ සංගීත කර්මාන්තයේ ශෝකයට පත් කළ කම්පන සහගත සිදුවීමක් වුණා. අනන්‍යතාවය. මයිකල් ජැක්සන්ගේ අනන්‍යතාවය අවිවාදිතයි. ඔහු ලොව පුරා තැටි මිලියන 350කට වඩා අලෙවි කර ඇති අතර ග්‍රැමී සම්මාන 13ක් සහ ග්‍රැමී ජීවිත කාලය සඳහාම වන සම්මානය ඇතුළු සම්මාන රාශියක් ලබා ගැනීමට සමත් වුණා. ඔහු දෙවරක් රොක් ඇන්ඩ් රෝල් සහ හෝල් ඔෆ් ෆේම් වෙතද ඇතුළත් වුණා. පළමුව ජැක්සන් 5 කණ්ඩායමෙහි සමාජිකයෙකු ලෙස සහ පසුව ඒකල කලාකරුවෙකු ලෙස ඔහුගේ බලපෑම කලාකරුවන්ගේ පරම්පරා ගණනාවකට දැනිය හැකියි. ඔහුගේ පුළුල් නාමාවලියෙන් ලැබෙන ගීතවලට ගුවන් විදුලි වාදනය දිගටම ලැබෙන අතර ඔහුගේ සංගීත වීඩියෝ YouTube වැනි වේදිකාවල ජනප්‍රියව පවතී. ඔහුගේ සංගීතය සහ රංගනයන් හරහා ප්‍රේක්ෂකයන් සමග සම්බන්ධ වීමට ඔහුට ඇති හැකියාව ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ නාමාවලිය තුළ ඔහුගේ ස්ථානය සහතික කරනු ලබනවා. එපමණක් නොව මයිකල් ජැක්සන්ගේ කීර්තිමත් ජීවිත කතාව කීර්තිමත් පුද්ගලයන්ගේ පීඩනය සහ මානසික සෞඛ්‍යයේ සංකීර්ණතා පිළිබඳ අනතුරු ඇඟවීමේ කතාවක් ලෙසද පෙන්වා දීමට පුළුවන්. ඔහුගේ ජීවිතය බොහෝ කලාකරුවන් මුහුණ දෙන අරගල පිළිබිඹු කරන අතර මිනිසුන් සමාජීය ප්‍රශ්නවලින් පොරබදා ස්වකීය උත්සාහය කැපවීම මතින් ජීවිතය ජය ගන්නා ආකාරය මනාවට කියාපාන ජීවිත කතාවක් බව පෙන්වා දෙන්න පුළුවන්. ලොව මෙතෙක් බිහි අති සාර්ථකම ගායකයෙකු ලෙස සහ පොප් ගායන ලෝකයේ රජු ලෙස කිරුළු පලන් මෙම අසහාය චරිතය නිර්මාණය කරන ලද අතිශය ජනප්‍රිය ගීත තවත් වසර 100 ගණනක් සුවහසක් වූ රසිකයන්ගේ සිත් තුළ ජීවමාන වනවා නොඅනුමානයි. මෙවැනිම අමරණීය වූ තවත් චරිතයක් තුළින් ඔබ හමුවට පැමිණීමට බලාපොරොත්තු වන අතර අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්නා මෙන් ඉල්ලා සිටිනවා. සියලුම දෙනාට ජයග්‍රාහී දිනයක් වේවා.